හෙලෝ ගයිස් කොහොමද ඔයාලට මං අද ඔයාලට පෙන්වන්න යන්නේ මෙන්න මේ අපේ ගෙදර පැත්තක දාලා තිබිච්ච රෝදයක කෑල්ලක් මේකේ කොහොමද ඕකීඩ් පැලයක් හිටවන්න කියලා දැන් අපි බලමුද ඒක තියෙන්නේ මගේ පරණ ඕකීඩ් ගහ ඒක මම මේ අරගෙන මේ තියෙන්නේ මං එකතු කරගත් අඟුරු දර අඟුරු මේකේ තියෙන මූල් ටික මේව අපි කපා ගන්නවා පරණ මූල් ටික හොඳද මම තනියෙන් වීඩියෝ කරන්නේ පොඩ්ඩක් අමාරුයි මේ වගේ ඔයාලා කපා ගන්නකො මෙහෙම පරණ මේ මැරිච්ච මූල් ටික කපලා දා ගන්න මේ වගේ කපලා අයින් කරගත්ත කෑල්ල මේක දිලීර නාශකයක් මොනවා හරි ගාලාවත් පොඟවලා තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි මොකද මේ කැපිච්ච මුල් වලින් දිලීර ආසාදනය වෙලා මේ ගහ මැරෙන්න පුළුවන් මේ සිදුරක් ඔයාලට පේනවනේ මේක මේ සිදුරක් කියන අපේ සිදුරට මොනවා කෑල්ලක් තියලා වහගත්තා ඔය විදියට කැලේ තියලා මේ විදියට අපිට අඟුරු කෑලි ටික දාගන්න පුළුවන් බලමු අපි ඒක දැන් මම ඒක මෙන්න මේ වගේ කොටයක තියන්නත් හදාගත්තා බලන්න මෙන්න මේ වගේ මම පැලේ හිටව ගත්තා ඒකට තව අඟුරු දාගන්න පුළුවන් පොල් එලි වලට වැඩිය හොඳයි මේ පොල් අඟුරු පොල් කටු අඟුරු නෙමෙයි මෙන්න මේක දර අඟුරු අරටුව තියෙන මොකද පොල්ලෙට දැම්මා මේක කොළු බෙල්ලෝ බෝ වෙනවා එතන මේ ගස්වල පත්‍ර කනවා ඉතින් ඔයාලටත් මේක හොඳයි කියලා හිතෙනවා නම් මේ වගේ අහක දාන මොනවා හරි උපකරණයක් අරගෙන හෝ මෙන්න මේ වගේ හට්ටියක් උනත් ඔයාලට පුළුවන් මේ වගේ ඕකිඩ් පැලයක් හිටවන්න මේ වගේ මේ ගෙදර තියනවා නම් බිත්තර කටු ඒවත් දාන්න ගොඩක් හොඳයි ඇත්තටම ඉන්නේ එන මම ඕකිඩ් පැලේ හිටුවා මේ විදියට ඔයාලත් ඕකිඩ් පැලයක් හිටවලා බලන්න